Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ තවත් සුපිරි වීඩියෝ එකක්. ඒ තමයි මගේ බයිසිකලේ මෙන්න මේ ලයිට් එක කොහමද මගේ බයිසිකලේ බබල් එකේ ගහන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා දාන්න මගේ වීඩියෝ එකට ලයික් එකක්. ඉතින් ඔයාලා අදම නම් මගේ වීඩියෝ එක බලන්න මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් මගේ වීඩියෝ එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලා ළඟටම notification එකක් කරා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේක තමයි මම අද මේ ලයිට් පටිය ගහන්න යන්නේ. මේ තියෙන නියොන් පටියක් මේක අඩියක් දිගයි මම චුට්ටක් කපවුවා. මේක රුපියල් 100ක් වගේ තමයි උනේ. මම මේකට වයර් දෙකකුත් අමුණ ගත්තා. මෙන්න මෙහෙම කරලා මේක බබල් එක වටේට අලවනවා. ඉතින් මේක තමයි අද වීඩියෝ එකෙන් ඔයාලා ගෙනල්ලා තින්නේ. ඔයාලා මගෙන් මට කියලා තිබ්බනේ මේ බයිසිකලේ ලයිට් ගහන වීඩියෝ එකක් ගන්න කියලා. ඒක තමයි අද මම අරන් එන්නේ. ඉතින් අපි දැන් යමු මේක අලවගෙන අනිත් අර ටික කරන්න. හරි ඉතින් මම මේක අලව ගත්තා. දැන් තියෙන්නේ වයරින් එක මේව කරන්න. මම මේකේ වයර් දෙකටම ස්විච් එකකුත් දාගත්තා. මේ පේනවා ඇති ඔයාලට. මම මේ දැන් මේ කොළ පාට එක තමයි දන. කළු එක රින. මෙන්න මේ වයර් එකටයි මේ වයර් එකටයි තමයි මම මේකේ නියොන් පටේ වයර් දෙක අමුණන්නේ. ඉතින් මේක වයර් දෙක අමුණලා ස්විච් එකත් අලවලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් අපි වයර් දෙක අමුණගමු. මෙන්න වයර් එක ඔයාලට පේනවා ඇති. මේ වයර් එක මෙන්න මෙතනට එන්නේ. ඒක මම අමුණ ගන්නම් දැන්. හරි මම මේ වයර් එක අමුණගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ තියෙන එක. දැන් අපි මේ ස්විච් එක අලව ගන්නේ මෙන්න මෙතනට. මේ මෙහෙම කරලා අලව ගන්න. ඉතින් දැන් මේ කොළ පාට වයර් එක දනට අමුණ ගන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක මේ වයර් එක මෙන්න මේ වයර් එකට අමුණ ගන්න විතරයි තියෙන්නේ. මම ඒකත් අමුණ ගන්නම්. හරි මම මේ වයර් එකත් මෙන්න මේ විදිහට අමුණ ගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් තියෙනවා මෙන්න මෙතන චුට්ටක් අවුල් ගියා. ඒක ඇලවුන්නේ නැහැ. තව චුට්ටක් අලව ගන්න ඕන. දැන් මේ ස්විච් එක අලවන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ ස්විච් එක මෙතනට නියලවනවා කිව්වේ. ඒකත් අලවගෙන ඉන්නවා. හරි ඉතින් මම මේ ස්විච් එකත් මේ විදිහට අමුණ ගත්තා. දැන් සේරම වැඩි කරයි. මේ වයර් දෙක පොඩ්ඩක් පිළිවෙලට අලව ගන්න ඕන. මම ඒක පස්සේ අලව ගන්නම් ඔයාලට මේ වීඩියෝ එක ඉවර කරලා. ඉතින් ඕන් ඔයගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට දාලා පෙන්නන්න විතරයි තියෙන්නේ. මම ඔයාලට දාලා පෙන්නන්නම් දැන්. ඕන් ඔයගේ ලස්සනට පේනවා. මම බ්‍රයිට්නස් අඩු කරා. ඕන් ඔය විදිහට තමයි පේන්නේ. ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ කොහොම තමයි ඉවර වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මොනවද අරන් වෙන්න ඕන කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉතින් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා.